සුබ දවසක් කියලා ඉතින් හැමෝම අද සාදරෙන් ආදරෙන් අපේ ටෙක් ඇන්ඩ් ලර්නර් channel එකට පිළිගන්නවා. ඉතින් මම අද නම් ආයේ කවුරුත් වැඩි කතා නොකරන ටිකක් අමුතු වගේම ඇත්තටම සිත හිර වෙන දෙයක් ගැන. මම අද කතා කරන ටයිටල් එකේ නම තමයි මිනිස් මොලේ ව්‍යාජ මතක. ඉතින් එන්න දැනුවත් අයට තව දැනගන්නත් නොදැනුවත් අයට දැනගන්න තමයි මේ වීඩියෝව. ඉතින් මේ ටෙක් ඇන්ඩ් ලර්න් කවදා හරි මෙහෙම වෙලා තියනවද මේ සිද්ධිය ඇත්තටම වුණා කියලා හිතෙනවා. හැබැයි පස්සේ දැනෙන්නේ ඒක එහෙම උනේ නැති බව. මම මේ කියන්නේ ඕගොල්ලෝ දකින හීන පිළිබඳව. මං ඇහුවොත් ඕගොල්ලෝ හීන දැකලා තියනවද කියලා හැමෝම කියන්නේ ඔව් කියලා. ඉතින් විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ මිනිස් මොළය කැමරා එකක් වගේ වැඩ නොකරන බවත් අපි මතක තියාගන්නේ වීඩියෝ ෆයිල් එකක් වගේ නෙවෙයි. ඒ වෙනුවට මොළය කරන්නේ කෑලි තොරතුරු එකතු කරලා පස්සේ නැවත හදන එක. ඒ නිසා සමහර වෙලාවට නොවන දෙයක් වුණා වගේ මතක තියන්නත් පුළුවන්. කෙනෙක් කියපු දෙයක් වෙනස් විදිහට මතක තියන්නත් පුළුවන්. පොඩි කාලේ සිදුවීම් ගොඩක් බොරු විදිහට මතකවල හදලා තියන්නත් පුළුවන්. ඇත්තටම විද්‍යා පරීක්ෂණවලදී මිනිසුන්ට ඔය පොඩි කාලේ සාප්පු සංකීර්ණයක් වගේ එකක අතරමං වුණා වගේ බොරු කතාවක් නැවත නැවත කියලා අන්තිමේ ඒ අය ඒක ඇත්ත මතයක් කියලා විශ්වාස කරලා තියෙනවා. ඒත් ටිකක් භයානකයි නේද? අපි විශ්වාස කරන මතක වලින් සමහරක් ඇත්තම නොවෙන්නත් පුළුවන්. මේකට සම්බන්ධ තවත් අමුතු දෙයක් තමයි මැන්ඩෙලා ඉෆෙක්ට් කියන එක. ලෝකේ ගොඩක් අය එකම බොරු මතයක් තියෙන අවස්ථා. උදාහරණයක් විදිහට මූවි ක්වොට් එකක් වැරදිම හැමෝම මතක තියාගෙන ඉන්නවා. ලෝගෝ එකක් වෙනස් විදිහට මතක තියෙනවා. කතාවක එසෙන්ස් එකක් තිබ්බා කියලා තියෙනවා. හැබැයි ඒක කවදාවත් තිබිලා නැහැ. මොලේ ඇත්තටම රහස්මය දෙයක්. මොලේ ගැන කතා කරද්දී ඇත්තටම සයිෆයි කතාවක් වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම කවුරුත් වැඩි කතා නොකරන ටිකක් අමුතු දෙයක් කියන්නද. මිනිස් මොලේ ඇත්තටම ලෝකයේ ඩිරෙක්ට් විදිහට බලන්නේ නැහැ. ඒ කියන්නේ කෙලින් බලන්නේ නැහැ. අපි දකින, අහන, දැනෙන ගොඩක් දේවල් මොලේ ගෙස් කරනවා කියන්නේ අනුමාන කරනවා පමණයි. ඔයා නිින්දට වැටෙන්න කලින් එකපාරටම ශරීරය ගැස්සෙනා වගේ දැනලා තියනවාද? ඒකට විද්‍යාඥයන් කියන්නේ හයිපිනික් ජර්ක් කියලා. සමහර විද්‍යාඥයෝ හිතන්නේ පරණ කාලේ මිනිස්සු ගස්වල නිදාගත්ත නිසා මොළය මෙයා වැටෙනවද කියලා අපිට සිග්නල් එකක් දෙනවා. ඒ වගේම මොළය ශක්තිය ගොඩක් අනුභව කරනවා. ශරීර බාට වඩා පොඩි වුණත් බොඩි එනර්ජි වල ලොකු කොටසක් භාවිත කරන්නේ මොළය. ඉතින් කොහොමද අද වීඩියෝ එක? subscribe පාරක්, like පාරක්, share පාරක්, comment පාරක් දීලා අපේ YouTube channel එකට එකතු වෙන්න කියලා ඕගොල්ලන්ට සාදරයෙන් ආදරයෙන් මතක් කරනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. ඕගොල්ලෝ පරිස්සමින් ඉන්න.